අද පෙන්වන්න හදන්නේ ලංකාවේ පැරණිතම YouTuber. ඉතින් මේගොල්ලන්ට ගරින ෆ්‍රී ෆයර් එකකින් සහ YouTube එකකින් කිසිම සහනාධාරයක් දෙන්න ඕනේ. සහනාධාරයක් නෙමෙයිනේ බා. මේ වී බැජ් එකක් දෙන්න ඕනේ මං කියන්නේ. මොකද ලංකාවෙන් පළවෙනියටම ෆ්‍රී ෆයර් ලයිව් ස්ට්‍රීම් කරේ මේගොල්ලෝ තමයි. ඉතින් දැනට අවුරුදු 7ක් විතර ලයිව් කරනවා. ඉතින් මේ කට්ටිය දන්නවා ඇති ෆ්‍රී ෆයර් ගේම් එක පටන් ගෙනත් දැනට අවුරුදු 8යි. ඉතින් ලංකාවෙන් පළවෙනියටම ස්ට්‍රීම් පටන් ගත්තේ. ඉතින් අපේ කවුරුවත් නෙමෙයි ROG.SL. ඉතින් ඒ YouTuberට කරන සාධාරණයක් වශයෙන් මම YouTube එකෙන් දැන් මම දන්නවා ඉතින් YouTube එකේ මේ ඔය කොපිරයිට් එහෙම දාද්දි මේ බලනවා කියලා. ඒ කියන්නේ ඔය කොපිරයිට් එහෙම දාන්න ඔය වීඩියෝ එක මේ මොඩරේටර් කෙනෙක් YouTube එකේ බලනවා කියලා. ඉතින් මම එයාගෙන් පුංචි උදව්වක් ඉල්ලනවා. ඉතින් මේ වීඩියෝ එක විතරක් වෛරල් කරලා දෙන්නේ YouTube එකෙන් ඉල්ලන පොඩිම ඉල්ලීමක්. ඉතින් මේක ඉතින් අර කුකුලෙක් කෑ ගහන මලම කරදරේ. හරිද? ඉතින් ඒ YouTube එක පෙන්වන්න යන්නේ. ඉතින් මේ තියෙන්නේ අපේ YouTube app එක. ඉතින් ඒක තමයි අද අපි ස්පොන්සර් කරන්නේ YouTube එකේම. ඉතින් මේකෙන් තමයි මං ගැම්මක් අල්ලන්නේ. ඉතින් මෙන්න මේ channel එකෙන් ඉතින් subscribe කරලා තියාගන්න. ඉතින් subscribe count එක ඉස්සෙල්ලාම පෙන්නලා ඉන්නම්. හරිද? දැනට subscribe 1360ක් ඉන්නවා. ඒ අතරින් subscribersලා මං පෙන්නන්නම් මේ ටික. මේ අර කට්ටිය කිව්වා මේ subscribersලා බලන්න බෑ කියලා. අම්බෝ මේ කට්ටිය ගොඩක් ඉන්නවා. අයියෝ මේ කෑ ගහනවා බා. ඉතින් පේනවා ඇති ගොඩාක් subscribe කරලා ඉන්නවා. ස්ට්‍රීමර්ස්ලාත් subscribe කරලා ඉන්නවා. ෂෙරෝන් ඉන්නවා. ඉතින් ගැම්මක් තමයි. ඉතින් වාසියක් යස් වයිරි යොන්නම කට්ටිය ගොඩක් ඉන්නවා. හරිද? මම දැක්ක සල්ලත් හිටියා. ඉතින් අපි අද පෙන්වන්න හදන්නේ ROG.SL. හරිද? ROG.S අම්මට මේ මුන් කෑ ගහනවා බා. පුදුම කරදරයක්. මුන් කාගේ පුත්තුල බං මේ කෑ ගහන්නේ. ඉතින් මේ තියෙන්නේ යාගේ ලෝගෝ එක. හරිද? ලෝගෝ එක ROG.SL කියලා තියෙන්නේ. ඉතින් මාත් දැන් subscribe කරේ. මොකද කියනහම මම වීඩියෝ එක කරන් unsubscribe කරා. මොකද දන්නවනේ අර සීන් එක මේ අර අලුතෙන් වීඩියෝ එක හැදුවා වගේ තියෙන්නේ පැය එකයි. හරිද? ඉතින් අන්තිමටම වීඩියෝ එකක් වෛරල් වෙලා තියෙන්නේ අවුරුදු 5කට කලින් B2 එකේ වීඩියෝ එකක් හැක් ගහනවා වගේ දාලා තියෙන එක. ඉතින් අවුරුදු 5කට කලින් 2,28,000ක් subscribersලා views ගිහින් තියෙනවා. ඉතින් පරණම වීඩියෝ එක දාලා තියෙන්නේ අවුරුදු 6කට කලින් යුද්ධ දෝෂය කියලා. මේක මං හිතන්නේ ඒ කාලේ තිබුණේ ගේම් එකක් මොකක් හරි. මේ මං එක ගැන හරියටම දන්නේ නැහැ. ඉතින් මේ දැන් ඔය YouTube එකෙන් මේ කරන අසාධාරණේ කියන්නේ. ඉතින් බං අපිත් live එකක් දැම්මම අපේ subscribe count එක මේ බැලුවාම දැන් අපිටත් මේ වගේනේ views යන්නේ. ඉතින් දැන් subscribe count එක 90,000ක් හරිද? ඔය අලුතෙන් පටන් ගත්ත පොඩි hit YouTubers ලට යනවා බං 1k. 1k කියන්නේ මේ සඳුල්ලට බිල්ලලා කියනවා නෙමෙයි. මං හිතන්නම් ඔය මං කියන්නේ මුළු මේ views count එක. හරිද? මේ වගේ 400 මේගොල්ලෝ live එකක් දාද්දි බලන් ඉන්නේ 2යි 3 දෙනයි. ඉතින් ඒක තමයි කේස් එක. හරිද? ඉතින් මේ YouTubersලයි මේ මොකද්ද views count එක වැඩි කරන්න ඉතින් වාසියක්ම තමයි. ඉතින් පේනවා ඇති පළවෙනියම දාලා තියෙන GTA V ROG.SL stream කියලා එකක්. ඒකට views 700 ගාණක් ගිහින් තියෙනවා. දැනට views වැඩිපුරම ගිහින් තියෙන්නේ 29000ක් විතරයි. ඉතින් හිතන්නකො ලංකාවේ පරණම YouTubersලට මෙහෙම කරන එක හරිද කියලා. ඉතින් YouTubersලට වීඩියෝ එකක් දාන්න හිතෙන්නේ. ඉතින් මේ තමන් දාන වීඩියෝ එක කවුරු හරි බලද්දි හරි විතරයි. ඉතින් YouTube එකෙන් අපි ඉල්ලීමක් කරනවා මේ වීඩියෝ එක හරි වෛරල් කරලා දෙන්න කියලා. ඉතින් පේනවා ඇති 200 ගණන් ගිහින් තියෙනවා. ඉතින් මෙයා තමයි ලංකාවේ ඉන්න පරණම ෆ්‍රී ෆයර් ස්ට්‍රීමර් සහ සුපිරිම ස්ට්‍රීමර්.
මම පෙන්වන්නම් ලංකාවේ දාපු පරණම ෆ්‍රී ෆයර් ලයිව් එක. ඉතින් තව චුට්ටක් යටට ගියාම මෙන්න මේක තමයි පරණම ෆ්‍රී ෆයර් ලයිව් එක. මට මේක පෙන්වන්න විදිහක් නැහැ මොකද කොපිරයිට් ස්ට්‍රයික් නේ. ඉතින් 200 ගාණක් ලයික් ගිහින් තියෙනවා. ඉතින් මේක ගොඩක් බලලා තියෙනවා. හරිද? ගොඩක් කට්ටිය බලලා තියෙනවා මේ. පට්ට රොගා උඹ මාර විදිහට දියුණු වෙලා තියෙනවා කියලා දාලා තියෙනවා. ඉතින් වාසි හරිද? ඉතින් අද වීඩියෝ ඉවරන්නේ මෙහෙමයි. හරිද? ඉතින් YouTube එකෙන් ඉල්ලන ඉල්ලීමට සාධාරණයක් කරන්න ඕනේ. ඉතින් ගිෆ්ට් එකක් දෙන්න ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකට 10k පැන්නත් ඉතින් මන් දන්නවා එහෙම වෙන්නේ නැහැ කියලා. මොකද අපි පොඩි YouTubers ලනේ ඒක. එහෙනම් ගොල්ලෝ අපි ගියා ගුඩුකුස බයි බයි ආදරේ.